හරි. ආයුබෝවන් සියලු දෙනාටම මේ අපි O-level සංස්කාරය කියලා O-level සඳහා පාඩම් මාලාවක් අරන් එනවා. රසායන විද්‍යා පාඩම් මාලාවක් අරන් එනවා. එතකොට ඒකේ අපි 7 වෙනි පාඩම මේ වෙනකොට ඩිස්කස් කරලා ඉවරයි. පදාර්ථ සංයෝග ප්‍රමාණය කියන පාඩම. ඊගාවට බන්ධන පාඩම තමයි ගේන්න අපි අදහස් කරගෙන ඉන්නේ. එහෙනම් අපි බන්ධන පාඩම ඉගෙන ගමු. හරි සුපුරුදු පරිදිම මේ PDF එක ටියුට් එක PDF එකක් විදිහට දාලා ඇති යට තියෙන link එක. ඒකෙන් PDF එක ගන්න. අපි ඉදිරියට කරා මේ බන්ධන පාඩම කරගෙන යන්න. මේ බන්ධන පාඩම කරද්දී එකට මම theory කතා කරන්න කලින් ප්‍රශ්න ටික කතා කරන්න කියලා හිතුවා. මොකද දැන් ඉගෙනගෙන ඇති කියලා තියෙන හින්දා ඒකට මම ප්‍රශ්න ටික තමයි වීඩියෝ එක විදිහට දාන්නේ. අපි මම ප්‍රශ්න ටික ඩිස්කස් කරලා ඉවරලා අනිත් වීඩියෝස් වලින් මම මේකේ බන්ධන පාඩමේ තියරි ටික අරන් ඉන්න. හරි එහෙනම් අපි බන්ධන පාඩමේ ප්‍රශ්න වලට යමු. ටියුට් එකේ 13 වෙනි පිටුවේ ඉඳලා ප්‍රශ්න ටික තියෙනවා. හරි බලා ගන්න එනවා. මේකේ පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා ධන අයනයක් හා ඍණ අයනයක් සෑදෙන ආකාරය උදාහරණ මගින් පැහැදිලි කරන්න. හරි දැන් මම පොඩ්ඩක් මේ කතාවට යනවා මොනවද මේ කතන්දරේ කියන්නේ. හරි දැන් හැමෝම දන්නවා අවස්ථිතා වගුව හයිඩ්‍රජන් හීලියම් ඉන්නවා ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලෝරීන් නියෝන් කොහොමද තියෙන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියාගෙන ගියාම මම ඔක්කොම ටික අවස්ථිතා වගුවම ලියන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියාගෙන ගියොත් මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස එකයි මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස දෙකයි මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස 2යි 1යි මෙයාගේ 2යි 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 3යි 2යි 4යි 2යි 5යි 2යි 6යි 2යි 7යි 2යි 8යි යට අවස්ථක දීලා සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් සිලිකන් ෆොස්ෆරස් සල්ෆර් ක්ලෝරින් ආදී මෙයාලගේ වින්‍යාස ටික මම ඔහොම ලියාගෙන යනවා මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස 2යි 8යි 1යි 2යි 8යි 2යි 2යි 8යි 3යි 2යි 8යි 4යි 2යි 8යි 5යි 2යි 8යි 6යි 2යි 8යි 7යි 2යි 8යි 8යි ඔන්න ඔය විදිහට තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාස ටික යන්නේ. හරි. දැන් මම උදාහරණයක් විදිහට සෝඩියම්ම ගන්න. උදාහරණයක් විදිහට සෝඩියම්ම ගන්න. සෝඩියම් ගත්තට පස්සේ මේ ඉන්නේ සෝඩියම්. සෝඩියම්ගේ න්‍යෂ්ටි ගුණ තියෙනවා. සෝඩියම්ගේ පළවෙනි කක්ෂයේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. සෝඩියම්ගේ ඊගාව කක්ෂයේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. 3යි 4යි 5යි 6යි 7යි 8යි. සෝඩියම්ට තව කක්ෂයක් තියෙනවා. මේ කක්ෂයේ තියෙන්නේ එක ඉලෙක්ට්‍රෝනයක්. ඒක තමයි වින්‍යාසය කියලා අපි ලියුවේ. එහා පැත්තෙන් මම ගන්නවා ක්ලෝරින් පරමාණු. ක්ලෝරින් ගත්තොත් කොහොමද? ක්ලෝරින් ශක්ති මට්ටම් තුනක් තියෙනවානේ. ක්ලෝරින්ගේ ඉලෙක්ට්‍රෝන පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන මෙවුවා අරකේ. අපිට දාගෙන ඉන්නවා මේකේ 30 දාන්න. හරිද? දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. තුන්වෙනි ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන 7යි. 4ක් දැම්මම 5යි 6යි 7යි. මෙයාගේ මේ තුන්වෙනි ශක්ති මට්ටම සම්පූර්ණ වෙන්න නම් කියන්නේ තුන්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් උපරිම තියෙන්න පුළුවන්. දැන් මෙයාගේ 7යි තියෙන්නේ. මෙයා සාමාන්‍යයෙන් එකක් අඩුවෙන් තමයි ඉන්නේ. කියන උදාසීන අවස්ථාවේ මෙයාට එකක් අඩුයි. 7යි තියෙන්නේ 2යි 7යි. මෙයාගේ බලන්න උදාසීන අවස්ථාව ගත්තොත් මෙයාගේ පළවෙනි ශක්ති මට්ටම කම්ප්ලීට්. පළවෙනි ශක්ති මට්ටම සම්පූර්ණයෙන්ම පිළිලා. දෙවෙනි ශක්ති මට්ටම සම්පූර්ණයෙන්ම පිළිලා. තුන්වෙනි ශක්ති මට්ටම සම්පූර්ණයෙන්ම පිළිලා නැහැ. තුන්වෙනි ශක්ති මට්ටම පිළිලා තියෙන්නේ 8න් 1. 8ක් ඕනේ. කියන්නේ තව 7ක් මෙයාට ඕන. පිරෙන්න. මෙයාට 7ක් ඕන මේක පිරෙන්න. මෙයාට ඉලෙක්ට්‍රෝන එකක් තමයි ඕනේ මේක පිරෙන්න. මේ ඇතුලේ ශක්ති මට්ටම් දෙක මෙයාගේ පිරලා තියෙනවා. මේක පිරෙන්න නම් තව එකක් ඕන. ඉතින් මේ හැමෝම කැමති එයාගේ ශක්ති මට්ටම් ටික පුරවගෙන ඉන්න. ස්ථායිව ඉන්න. ස්ථායිව ඉන්න කැමති. එහෙනම් දැන් මෙයාට එක ඉලෙක්ට්‍රෝනයක් ඕනනේ ක්ලෝරින්. ක්ලෝරින්ට පිරෙන්න නම් එක ඉලෙක්ට්‍රෝනයක් ඕනේ. ඉතින් එයා ඉලෙක්ට්‍රෝනයක් දෙන්න ඉලෙක්ට්‍රෝනයක් කිය ඉන්නවා. ඉලෙක්ට්‍රෝනයක් යාට කවුරු හරි දෙන්න කෙනෙක් හම්බුනොත් එයා ඉලෙක්ට්‍රෝන අරගෙන ස්ථායි වෙනවා. හරි. එතකොට සෝඩියම් ගත්තොත්
සෝඩියම්ට ඉලෙක්ට්‍රෝන පළවෙනි ශක්ති මට්ටමේ 2යි දෙවෙනි ශක්ති මට්ටමේ 8යි. සෝඩියම්ට ඉලෙක්ට්‍රෝන 7ක් කොහොම ස්ථායි වෙන්නේ? ඉතින් මොකද වෙන්නේ? සෝඩියම්ට මේ ඉලෙක්ට්‍රෝන 7ක් ගන්නවට වඩා සෝඩියම්ට ලේසි විදිහට ස්ථායි වෙන්නේ. ඒ තමයි මේ තියෙන එක පිට කරලා. මේ තියෙන එක පිට කරලා මොකද වෙන්නේ? සෝඩියම්ගේ ශක්ති මට්ටම නේද? ශක්ති මට්ටම 2යි තියෙන්නේ. ඒක පිරෙනවා. හරිද? එතකොට සෝඩියම් වගේ කෙනෙක් කැමති ඉලෙක්ට්‍රෝන පිට කරලා ස්ථායි වෙන්න. ක්ලෝරින් වගේ කෙනෙක් කැමති ඉලෙක්ට්‍රෝන ලබාගෙන ස්ථායි වෙන්න. මොකද ලේසි. මෙයාට ඉලෙක්ට්‍රෝනයක් අරගෙන අට කරාගත්තේ. මෙයාගේ ඉලෙක්ට්‍රෝනයක් පිට කරපු ගමන් මේක එයාට ස්ථායි වෙන්න අපිට දාගන්න. ඉතින් මොකද වෙන්නේ? සෝඩියම්යි ක්ලෝරිනුයි එකට හම්බුනොත් මම මේක දැන් ආයෙ අඳිනවා. මේක උඩින් අඳිනවා. සෝඩියම් කියන්නේ ආ දන්නවා. සෝඩියම් කියන්නේ 10යි 11 වෙනි මූල ද්‍රව්‍ය. එතකොට සෝඩියම් ඇතුලේ ප්‍රෝටෝන 11ක් තියෙනවා. ප්‍රෝටෝන 11ක් තියෙනවා. නියුට්‍රෝන ගන්න මම මෙතන ලියන්නේ නැහැ. නියුට්‍රෝන 12ක් තියෙනවා. ඒක වැඩන්නේ. ප්‍රෝටෝන 11ක් තියෙනවා. එයා වටේ ඉලෙක්ට්‍රෝන 11ක් තියෙනවා. උදාසීන සෝඩියම් පරමාණුයි. හරි මේ මම යන්නේ න්‍යාස්ටි. එතකොට උදාසීන සෝඩියම් පරමාණුයි ඔන්න ඔය විදිහට පළවෙනි ශක්ති මට්ටම පිළිලා තියෙනවා කිව්වා. දෙවෙනි ශක්ති මට්ටම පිළිලා තියෙනවා කියලා කිව්වා. තුන්වෙනි ශක්ති මට්ටමේ එක ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා කියලා කිව්වා. එතකොට උදාසීන මේ තියෙන සෝඩියම් පරමාණුව. මේ තියෙන න්‍යාස්ටි පළපාට කරලා තියෙන න්‍යාස්ටි. ඊට පස්සේ උදාසීන ක්ලෝරින් පරමාණුවක් අපි ගත්තොත් එයාගේ මේ තියෙන න්‍යාස්ටිය එයා කීවෙනියද 2යි 8යි 10යි 17 වෙනියනේ. එයාගේ තුන ප්‍රෝටෝන 17ක් තියෙනවා. පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි දෙවෙනි ශක්ති මට්ටමේ 8යි ඊගොල්ලෝ ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7යි. ඔය විදිහට එයාගේ ඉලෙක්ට්‍රෝන තියෙනවා. මේ තියෙන ක්ලෝරින් පරමාණුව. මේ තියෙන මම ඉලෙක්ට්‍රෝන ටික දාන්නේ. පළවෙනි ශක්ති මට්ටමේ 2යි ඊගොල්ලෝ ශක්ති මට්ටමේ 8යි ඊගොල්ලෝ ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7යි. ඔන්න ඔය විදිහට තමයි ක්ලෝරින් තියෙන්නේ. උදාසීන ක්ලෝරින් පරමාණුවක් ගත්තාම ඒ කියන්නේ නිකන් ක්ලෝරින් පරමාණුව ගත්තාම ක්ලෝරින් පරමාණුවේ පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2ක් තියෙනවා. දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. තුන්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. ඔක්කොම ඉලෙක්ට්‍රෝන ගිහින් 17ක් තියෙනවා. එතකොට මේ න්‍යෂ්ටිය වටේ ඍණ 17ක් තියෙනවා ඉලෙක්ට්‍රෝන 17ක් තියෙන හින්දා. න්‍යෂ්ටිය ඇතුලේ ප්‍රෝටෝන 17ක් තියෙන හින්දා න්‍යෂ්ටිය ධන 17ක ආරෝපණයක් තියෙනවා. ප්‍රෝටෝන 17 හින්දා. ඉලෙක්ට්‍රෝන 17ක් එළියේ තියෙනවා. ඒ හින්දා ඍණ 17ක ආරෝපණයක් තියෙනවා එළියේ. එතකොට සඵල විදිහට ගත්තොත් මේ පරමාණුව මේ ක්ලෝරින් පරමාණුව මොකද වෙන්නේ? ආරෝපණයක් නේ. ධන 17ට ඍණ 17 කැපෙනවා. සෝඩියම් පරමාණුව ගත්තත් එහෙමයි. පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි දෙවෙනි ශක්ති මට්ටමේ 8යි ඊගොල්ලෝ ශක්ති මට්ටමේ 1යි. එතකොට ඔක්කොම ඉලෙක්ට්‍රෝන 11යි. ඉලෙක්ට්‍රෝන 11 හින්දා එළියේ තියෙනවා ඍණ 11ක්. ඇතුලේ තියෙනවා ධන 11ක්. ප්‍රෝටෝන 11 හින්දා. එතකොට උදාසීන සෝඩියම් පරමාණුව ගත්තොත් උටාරෝපණයකුත් නැහැ. හරිද? දැන් මේ වෙන වෙනම තියෙන්නේ. හරිද? ඔන්න දැන් උදාසීන ක්ලෝරින් පරමාණුවක් ගත්තා. ප්‍රෝටෝන 17යි ඉලෙක්ට්‍රෝන 17යි උදාසීන. උදාසීන සෝඩියම් පරමාණුවක් ගත්තා. ප්‍රෝටෝන 11යි ඉලෙක්ට්‍රෝන 11යි උදාසීන. හරිද? දැන් මේ සෝඩියම් පරමාණුවට හරිද? සෝඩියම් පරමාණු ඉලෙක්ට්‍රෝන දෙන්න බලාගෙන ඉන්නේ. සෝඩියම් පරමාණු හින්දා කැමති ඉලෙක්ට්‍රෝන පිට කරන්න. අපි කියන සාමාන්‍ය කොල්ල වගේ කියන්නේ. සෝඩියම් පරමාණු කැමති ඉලෙක්ට්‍රෝන පිට කරන්න. එතකොට ක්ලෝරින් පරමාණු බලාගෙන ඉන්නේ ඉලෙක්ට්‍රෝනයක් හම්බ වෙනවා. හරිද? දැන් සෝඩියම් පරමාණුවට ක්ලෝරින් පරමාණුව හම්බෙච්ච ගමන් මොකද වෙන්නේ? සෝඩියම් පරමාණුව යාගේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙනවා ඔයා තියාගන්න කියලා. ආවා තියාගන්න කියලා යාගේ මේ තියෙන ඉලෙක්ට්‍රෝන එළියට පිටකට දානවා. හරිද? ඒ තියෙන ඉලෙක්ට්‍රෝන කවුද ගන්නේ? ක්ලෝරින් පරමාණුව ගන්නවා. ක්ලෝරින් පරමාණුව ගත්ත ගමන් මොකද වෙන්නේ? ක්ලෝරින් පරමාණුව වැඩිපුර ඉලෙක්ට්‍රෝනයක් එයා ගාවට ගන්නවානේ. දැන් මේ ඉන්නේ Cl. Cl ගේ ඇතුලේ ප්‍රෝටෝන 17ක් තිබ්බ න්‍යෂ්ටි. දැන් යාවට මේ ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි ඊගව ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8යි ඊගව ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7ක් තමයි කලින් තිබ්බේ. දැන් ඕන අලුතෙන් එකක් ගත්ත හින්දා මේ සෝඩියම්ගෙන් ගත්ත ඉලෙක්ට්‍රෝන දැන් එයාගේ එළිය තියෙනවා ඍණ 18ක් නේද? ඉලෙක්ට්‍රෝන දැන් එයාගේ එළිය ඍණ 18ක් තියෙනවා. ඒකල තියෙන තාම ප්‍රෝටෝන 18යි. මේ 17යි. ඇතුලේ ධන 17යි එළිය ඍණ 18ක් වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? සඵල වශයෙන් මෙයාට ඍණ ආරෝපණයක් වෙනවා. ඍණ ආරෝපණයක් වෙනවා. මොකද වෙන්නේ? මේ ඉලෙක්ට්‍රෝන මෙයා ගත්ත හින්දා. සඵල වශයෙන් ඍණ ආරෝපණයක් වෙනවා.
සෝඩියම්ට මොකද වෙන්නේ? ඇතුලේ ප්‍රෝටෝන 11ක් තිබ්බා. දැන් මොකද වෙන්නේ? එයාගේ වටේ එයා එක ඉලෙක්ට්‍රෝනයක් පිට කරලා දෙන්නේ. ඒ හින්දා ඇතුලේ තියෙන ප්‍රෝටෝන 11 හැමෝම තියෙනවා සෝඩියම්ගේ. ප්‍රෝටෝන 11යි. එයාගේ වටේ දැන් ඉලෙක්ට්‍රෝන තියෙන්නේ කීයද? ඉලෙක්ට්‍රෝන තියෙන්නේ 10යි. එක ශක්ති මට්ටමක තියෙන එකක් කියන්නේ දුන්නා. එහෙනම් මොකද වෙන්නේ? ඇතුලේ ධන 11යි එළිය ඍණ 10යි. දැන් මෙයා මොකද වෙන්නේ? ධන ආරෝපණයක් දෙනවා. හරි ඊට පස්සේ මේ සෝඩියම් ක්ලෝරින් එකතු කරලා පස්සේ මොකද වෙන්නේ? මේ ධන ආරෝපණයයි මේ ඍණ ආරෝපණය අතර හදා ගන්නවා ධන ඍණ අතර ඇති වෙන ආකර්ෂණ බලයක්. ඔන්න ඔක තමයි ආයනික බන්ධනය කියලා කියන්නේ. හරිද? මෙන්න මේකට තමයි ආයනික බන්ධනය කියලා කියන්නේ. ධන ඍණ ආකර්ෂණ අතර ඇති වෙන විවිධ ආකර්ෂණ බල ආකාරයක් තමයි ආයනික බන්ධනය කියලා කියන්නේ. හරි. එතකොට මේ තියෙන්නේ ක්ලෝරින් පරමාණු. එයා ඉලෙක්ට්‍රෝනයක් අරගෙන හැදුවා Cl ඍණ කියන එක කෙනා. එහෙනම් මෙන්න මේකට කියනවා ඍණ අයනයක් කියලා. ඍණ අයනය. කියන්නේ උදාසීන පරමාණුවක් විසින් බාහිරින් ඉලෙක්ට්‍රෝනයක් ලබාගෙන හදන අයනයක් අපි කියනවා ඍණ අයනයක් කියලා. ධන අයනයක් කියන්නේ උදාසීන පරමාණුවක්. එයාගේ ඉලෙක්ට්‍රෝනයක් පිට කරලා සාධන අයනයක් අපි කියනවා ධන අයනයක් කියලා. කියන්නේ මොකක් හරි ආරෝපණයක් තියෙනවා අපි කියන්නේ අයනයක් කියලා. සඵල ආරෝපණේ ඍණ අයනයක් කියන සඵල ආරෝපණේ ධන අයනයක් කියලා කියනවා. හරි. එහෙනම් පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ අපි ඔතනින් තමයි ගන්නෙ. බලන්න මේකේ කියලා තියෙනවා. ධන අයනයක් හා ඍණ අයනයක් සෑදෙන ආකාරය උදාහරණ වගේ පැහැදිලි කරන්න. එහෙනම් මේක තමයි කතාව. හරි. අපි එකටම ධන අයනයක් හැදෙන විදිහ කියමු. ඊට පස්සේ අපි ඍණ අයනයක් හැදෙන විදිහ කියමු. මේ කලෝ මේ දෙකම මම එකට දාලා දෙනවා. ධන අයනයි හැදෙන විදිහ. හරි. එහෙනම් උත්තරේ ලියවෙන්න ඕනේ මෙහෙම. ඒකටම අපි ධන අයනයක් හැදෙන ආකාරය විස්තර කරමු. හරි. එතකොට ධන අයනයක් හැදෙන්නේ කොහොමද කියලා කියනවා නම් සෝඩියම් වගේ පරමාණුවක් උදාසීන පරමාණුවක් නේ. මෙයාගේ ප්‍රෝටෝන 11ක් තිබ්බ ඇතුලේ. ඒ කියන්නේ ධන 11ක් තිබ්බ එළියේ තිබ්බ ඍණ 11ක්. මෙන්න මේ උදාසීන පරමාණුවක් එයාගේ තියෙන ඉලෙක්ට්‍රෝනයක් පිට කරලා හදනවා නේද? ප්‍රෝටෝන 11කුයි ඉලෙක්ට්‍රෝනයක් පිට කරලා පස්සේ ඍණ 10යි තියෙන්නේ. හරිද? එහෙනම් සඵල ආරෝපණයේ ධන එකක් එක්ක එකක් හදනවා. මෙන්න මේක තමයි ධන අයනයක් හැදෙන ක්‍රියාවලිය වෙන්නේ. හරි. එහෙනම් ඔක ලිව්වෝ නම් ඇති. මේ යට එක අඳින්න ඕනේ නැහැ. ධන අයනයක් හා ඍණ අයනයක් හැදෙන ආකාරය උදාහරණ වගේ පැහැදිලි කරන්න. අපි උදාහරණ විදිහට සෝඩියම් ගමු. ඔයාලා මෙන්න මේක ලියලා හරිද? උදාසීන පරමාණුවක් ඉලෙක්ට්‍රෝනයක් පිට කිරීම වගේ ධන අයනයක් හැදීම සිදු වෙන්නේ කියලා ලියන්න. ඒකකොට එක ඉලෙක්ට්‍රෝනයක් වෙන්න ඕනේ නැහැ. ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරොත් ධන දෙකේ අයනයක් හැදෙනවා. ඉලෙක්ට්‍රෝන තුනක් පිට කරොත් ධන තුනේ අයනයක් හැදෙනවා. උදාසීන පරමාණුවක් ඉලෙක්ට්‍රෝන පිට කිරීම වගේ කීයද කියලා කියන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන පිට කිරීම වගේ ධන ආයන සෑදේ කියලා අපිට කියන්න ඉතින්. ඒ විදිහටම ඍණ අයන හැදෙන්නේ කොහොමද කියලා කියන්නේ. උදාසීන පරමාණුවක් ක්ලෝරින් වගේ පරමාණුවක් පිටින් ඉලෙක්ට්‍රෝනයක් අරගෙන. අර පිට කරපු ඉලෙක්ට්‍රෝනය අරගෙන පිටින් ඉලෙක්ට්‍රෝන අරගෙන ඍණ ආයනය සෑදේ කියලා කියනවා. උදාසීන පරමාණුවක් විසින් පරමාණුවක් අණුවක් වෙන්න පුළුවන්. උදාසීන පරමාණුවක් හෝ අණුවක් විසින් පිටින් ඉලෙක්ට්‍රෝනයක් සෑදෙන පිටින් ඉලෙක්ට්‍රෝනයක් සෑදීම ඍණ අයන සෑදීම හේතු කරයි. හරි. අපි පාද සඳහන් අයනවල ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියා දක්වන්න කියලා තියෙනවා. එහෙනම් අපිට වැඩි ලේසි පළවෙනි එක තියෙන සෝඩියම් නේ. පළවෙනි එක තියෙන සෝඩියම් අපිට හරි ලේසියෙන් ලියන්න පුළුවන්. සෝඩියම්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය තියෙන්නේ 2.8යි. එහෙනම් සෝඩියම් ප්ලස් කියන්නේ ඒක ඉලෙක්ට්‍රෝනයක් දැන් පිට කරලා. එයාගේ වින්‍යාසය 2.8යි විතරයි. 2.8. ඔන්න සෝඩියම් ප්ලස්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2.8. ඊට පස්සේ මැග්නීසියම් දෙක දාන්න. මැග්නීසියම් කියලා කියන්නේ 2.8යි 2 නේ. එයා ස්ථායි වෙන මේ ඉලෙක්ට්‍රෝන දෙක පිට කරනවා. එතකොට තමයි එයාගේ ඇතුලේ තිබ්බ ප්‍රෝටෝන 12
එළියේ තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය 2.8ක් විතර වෙනවා. ඒකට දාන්න ඒක සපලාරෝපණයක් කියන්නේ. හම්බෙන්නේ. මෙන්න මැග්නීසියම් 2 තනක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. හරි. ඊගොල්ලෝ ඔක්සිජන් 2 රිංග්. හරි. ඔක්සිජන් කියන්නේ මතක් කරගන්න 8 වෙනියක්. එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස පිටු 2.6. ඔක්සිජන්. එයා මොකද කරන්නේ? එයා පිටින් ඉලෙක්ට්‍රෝන දෙකක් ගන්නවා. එතකොට එයාට හදන්න පුළුවන් ඔක්සිජන් 2 රිංග්. ඒ කියන්නේ 2.8ක් වෙනවා එයාගේ වින්‍යාසය. හරි. ඊගොල්ලෝ ඉන්නවා කවුද? නයිට්‍රජන් 3 රිංග්. නයිට්‍රජන් කියන්නේ 2.5යි. ඉලෙක්ට්‍රෝන 3ක් ගත්තට පස්සේ එයා හදනවා M3 රිංග් 2.8යි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. එහෙනම් මොකද කරන්නේ? දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ යන්න. හරි. ආයනික බන්ධනයක් කියනමින් කුමක් අදහස් කෙරේද? හරි. තුන්වෙනි ප්‍රශ්නෙට යන්න. ආයනික බන්ධනයක් කියනමින් කුමක් අදහස් කෙරේද? කුමක්ද ආයනික බන්ධනයක් කියනමින් අදහස් කරන්නේ? පාඩම මම ඉස්සරහට කරනවා. හරිද? කරාට පස්සේ බලන්න. දැන් ඔයාලා කොහෙන් හරි ඉගෙනගෙන නැති කියලා හිතලා මේ ප්‍රශ්න වලට උත්තර ලියාගෙන යන්න. හරිද? පුළුවන් නම් PDF එක අරගෙන මම මේක ඩිස්කස් කරනවා. ලියලා කියන්න. ඊට පස්සේ අපිට බලාගෙන ගියයි. හරි. ආයනික බන්ධනයක් කියන්නේ කොහොමද අදහස් කරයිද? ආයනික බන්ධනයක් කියනමින් අදහස් කරන්නේ ධන හා ඍණායන අතර හටගන්නා ස්ථිතික විද්‍යුත් ආකර්ෂණ බල විශේෂය ආයනික බන්ධනයක් ලෙස හඳුන්වනවා. ධන හා ඍණායන අතර හටගන්නා ස්ථිතික විද්‍යුත් ආකර්ෂණ බල විශේෂය ආයනික බන්ධනයක් ලෙස හඳුන්වනවා. අවුලක් තියෙනවා නම් අපි ඊගොඩම පාඩමේ වීඩියෝ ටික දානවා ඒක බලන්න. සහසංග සංයෝගයක් කියනු කුමක්ද? එක සංයෝගයක් දැන් ඉගෙනගෙන තියෙනවා මම උගන්වන්නේ නැහැ. නමුත් ඔයාලා දන්නේ නැති කියලා හිතාගෙන ඩිස්කෂන් එක කරනවා. එක සංයෝගයක් හා තවත් සංයෝගයක් ඉලෙක්ට්‍රෝන යොදා එම ඉලෙක්ට්‍රෝන දෙක සංයෝග දෙක අතර හවුලේ තබා ගනිමින් සාධන සංයෝග සහසංග සංයෝග වේ කියලා කියන්නයි තියෙන්නේ. හරි. පහත සඳහන් අණුවල තිත්පතිර හා ලොවිස් ව්‍යුහ ඇඳ දක්වන්න කියලා කියනවා. ක්ලෝරින්, ඔක්සිජන්, ජලය, මීතේන්, ඇමෝනිය. ක්ලෝරින් කියන්නේ මේ ඩයික්ලෝරින්. ක්ලෝරින් වායුව කියන එක තමයි මේ තියෙන්නේ. හරි. ක්ලෝරින් වායුව. ක්ලෝරින් වායුව කියන්නේ Cl2. නැත්නම් ඩයික්ලෝරින්. ඩයි කියලා කියනවා දෙකට. හරි. ක්ලෝරින් වායුව. හරි. එතකොට කොහොමද? සහසංග බන්ධනයක් තමයි හැදිලා තියෙන්නේ නේ. මේ ක්ලෝරින්ගේ වටේට ඉලෙක්ට්‍රෝන දීයද තිබ්බේ පළවෙනි ශක්ති මට්ටමේ දෙකයි. ඊගාව ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන මේ ශක්ති මට්ටම අදින්න නැතුව මම ලේසියට තිත් දාගෙන යනවා. හරි. ක්ලෝරින්ගේ පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකයි. ඊගාව ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8යි. 4යි 5යි 6යි 7යි 8යි. ඊගාව ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7යි 3යි. අද මෙයාට එක තැනක හිතනක් තිබුණා. ඉතින් මොකද කරන්නේ? ළඟ ඉලෙක්ට්‍රෝනයක් ළඟ ඉන්න ක්ලෝරින් පරමාණුව මෙයාට ඉලෙක්ට්‍රෝන දෙනවා. ඒකට හරියන්නේ මෙයාත් එකක් දෙනවා එයාට. මේ දෙක හවුලේ තියාගෙන මෙයා මැච් එකක් ගන්නවා. ඒක තමයි. හරි. සාධාරණ බන්ධනයක් කියලා කියනවා. එතකොට දැන් මේකේ ලොගිස් ව්‍යුහේ යන්නේ. දැන් ටික් අතින් අඳිද්දි මේ ඇතුලේ තියෙන ටික් ටික දාන්නේ අපි සංයුත සාකච්ඡාවට විතරයි හරි. හරි. සංයුත සාකච්ඡාවේ ක්ලෝරින්ගේ අදිද්දි කොහොමද වෙන්නේ? සංයුත සාකච්ඡාව කියන්නේ එළියෙම තියෙන කවදනේ? එළියෙම තියෙන කවද තියෙනවා ඉලෙක්ට්‍රෝන 7. ඒක අපිට ගන්නවා හරි. ඔන්න ඉලෙක්ට්‍රෝන 7. යාවල ක්ලෝරින්ගේ තියෙන ඉලෙක්ට්‍රෝන 7ක්. එකට තිත් දානවා නම් යාව දෙක වගේ දාන්න අපිට. හරි. ඔන්න ඔය දෙක මොකද කරන්නේ? හවුලේ තියා ගන්නවා. ඒකයි අපිට. මේ ඉන්නේ Cl2. ලොගිස් ව්‍යුහේ අඳින්න කිව්වොත් ඔන්න ඔය විදිහට බන්ධනයක් විදිහට ඒක දාලා අඳින්න හවුලේ තියාගත්තා. ලොගිස් ව්‍යුහ අඳිද්දී ඉතින් අපි සාමාන්‍යයෙන් තිත් වලින් විතරයි දාන්නේ. එතකොට මේ තියෙන්නේ ක්ලෝරින් 2 Cl2 නැත්නම් ඩයික්ලෝරින් ක්ලෝරින් වායුව Cl2 වායුවේ ලොගිස් ව්‍යුහය ඇඳ. හරි. ඊගාවට තිබ්බා ක්ලෝරින් වායුව ඔක්සිජන්. ඒ කියන්නේ O2 වායුව. හරි. O2 වායුව. ඔක්සිජන් ගද්දි සාය ගන්න ඔක්සිජන්ගේ සංයුතික කවචයේ ඉලෙක්ට්‍රෝන තිබ්බේ 6යි. එතකොට එයාගේ තියෙන්නේ මෙහෙම. සංයුත ඇතුලේ කවචයක් තියෙනවා. ඒ කියන්නේ හිතන්න එපා. සංයුත කවචයේ ඉලෙක්ට්‍රෝන 6යි. එතකොට ওই විදිහටයි තියෙන්නේ. යාට ඉලෙක්ට්‍රෝන දෙකක්ම. යාවුද ඔක්සිජන් කෙනෙක් ගත්තත් එයාටත් සංයුත කවචයේ ඉලෙක්ට්‍රෝන 6යි තියෙන්නේ. එයාටත් ඉලෙක්ට්‍රෝන දෙකක්ම. මොකද කරන්නේ? මෙයා මේ ඉලෙක්ට්‍රෝන දෙක දෙනවා. දුන්නහම මෙයාගේ යට හරි. මෙයා මේ ඉලෙක්ට්‍රෝන දෙක දෙනවා. එතකොට මෙයාගේ යටත් හරි. කියන්නේ දුන්නා කියලා තියාගන්නම දෙන්නේ නැහැ. මාර්ගාවක් තියාගෙන මෙයා ගාවලුත් තියාගන්න. මගේ දෙකක් මම දානවා. එතකොට මෙයාගෙන් මේ දෙක නැති වෙන්නේ නැහැ. අරුටම හම්බෙන්නේ නැහැ. උට හම්බ වෙනවා. ඒ වගේ කතාවක්.
හවුල තියාගන්න එකක් තියෙනවා. හරි. එතකොට හවුල තියාගත්තට පස්සේ මොකද වෙන්නේ? ඔක්සිජන් මේ දෙක දැනනවා මැද්දට. ඔය විදිහට මැද්දෙන් ඇඳලා දාන්න. ඔකේ. අපිට ඔය විදිහට දාන්න ඉතින් ඔක්සිජන් ඕනේ. ඒක අපි විශ්වීය විදිහට අඳිද්දි මෙතන බන්ධන දෙකක් හවුල තියාගත්තා කියන්නේ ඔන්න ඔය විදිහට තමයි ඇඳලා පෙන්නන්නේ. පේන්නේ නේ. මේ හරියට කියන්නේ. හරි. රෝගී නොයව ඉතින් නොයව. හරි. ඊළඟට එක ජලය. ජලය කියන්නේ H2O. ජලය කියන්නේ H2O. ජලය කියන්නේ ඇමෝනියා. හරි. ජලය. හයිඩ්‍රජන් කියන්නේ ඉලෙක්ට්‍රෝන කෙනෙක් ඉන්නේ. එතකොට මේ හයිඩ්‍රජන තව එක ඉලෙක්ට්‍රෝනයක් ඕනේ මොකද ඉන්නේ අර S එක. හරි. S එක කියලා කියන්නේ මේකේ පළවෙනිම ශක්ති මට්ටම තියෙන ඉලෙක්ට්‍රෝන දෙකයි මෙයාගේ පරිමිතිය ගන්න පුළුවන්. ඒක පළවෙනි ශක්තිය උඩ තව එකක් ඕනේ ඉස්සරහට. තව හයිඩ්‍රජන් කෙනෙක් ගත්තොත් උටත් තව එකක් ඕනේ ඉස්සරහට. ඔක්සිජන් කෙනෙක් ගත්තොත් උට ඉලෙක්ට්‍රෝන දෙකක් ඕනේ ඉස්සරහට. මොකද කරන්නේ මෙන්න මෙයා මේ ඉලෙක්ට්‍රෝන දෙක අවුල දිහා ගන්නවා මෙයාගේ එකකට තරයි. හරි. එතකොට මෙහෙමයි වැඩේ වෙන්නේ O එකයි. ඒක අපි දාමු යාවුද හයිඩ්‍රජන් නේ. එකයි කතරේ. හරි වැඩි. එතකොට මේකේ විවෘය අපිට යනකොට O හයිඩ්‍රජන් ඔය ත්‍රිමාදිත අපි පිටි දිහා තමයි දාන්නේ. ඉලෙක්ට්‍රෝන ඔය විදිහට අපිට මේක අල්ලගන්න පුළුවන්. සාමාන්‍යයෙන් වන්දන. හරි. ජලය හරි. ඊගාවට අපිට තියෙනවා මීතේන්. මීතේන් කියලා කියන්නේ CH4 කියන එක කියනවා. CH4. දැන් එතකොට ඔයාලා හිතන්න එපා මේව අපි දන්නේ නැහැ කියලා. ඒක මතක තියාගන්න. හරි. ඒ කියන්නේ ඒ වාල්ට එන ඒවා ටික විතරක් ඔයාලා පාඩම් කරගන්න. ඒක. අද CH4. CH4 තමයි මීතේන්. ඒ කියන්නේ මොකද්ද? කාබන් කෙනෙක් ඉන්නවා. කාබන්ගේ වටේට තියෙන ඉලෙක්ට්‍රෝන 4යි. එයා හයිඩ්‍රජන් ළඟින් එක ගන්නවා. හරි දැන් එයාගේ අට හරියට. එයාගේ පස්සේ පුරව ගන්න තමයි වර්ණන හදන්නේ. හරි ඔය ටික CH4. විවර යනවා C H මෙන්න මීතේන්. මීතේන් තමයි ඔය මේ උයන්න ගන්න ගෑස් වල තියෙන මීතේන්. මීතේනුයි එපේනුයි කියලා වායුන් දෙකක මිශ්‍රණයක් තමයි තියෙන්නේ. තව මේ ගඳක් තියෙනවා. මීතේන් වලට ගඳක් නැහැ. අපි උයන ගෑස් එකේ තියෙන ගෑස් සිලින්ඩර් එක අපි හිතමු. මෙන්න සිලින්ඩරේ තියෙන මේක ඇතුළේ පුරවලා තියෙන ද්‍රවකරණය කරන ලද මීතේනුයි C2H10. මෙන්න මේ වායුන් දෙක තමයි තියෙන්නේ කලවම් කරලා දාලා. මේ වායුන් දෙක කලවම් කරලා දාලා තියෙන්නේ. ඉතින් ඔක එළියට අරගෙන අපි කිසි දෙයක් පත්තු කරනවා. විශේෂම කාරණේ කියන්නේ මේ මීතේන්ටවත් මෙයාටවත් ගඳක් නැහැ. මේ දෙකටම ගඳක් නැහැ. එතකොට මුල් කාලේ කොහොම ගඳ නැතුව තමයි හැදුවේ. එතකොට ගෑස් කියන්නේ. දැන් ගඳක් තියෙනවා කොහොමද මේක වෙන්නේ කියන්නේ. මුල් කාලේ මෙහෙම හැදුවා නිකන්. එතකොට සමහර වෙලාවල ගෑස් ලීක් එකක් වගේ වෙන්නේ මිනිස්සු දන්නේ නැහැ ලීක් වෙනවාද කියලා. ඒ ගඳක් නැහැ මේ දෙන්නට ඊට පස්සේ අමතරව මෙයාට මේ අර ගඳක් තියෙන තව වායුවක් එකතු වෙනවා. හරිද? දැන් මේක මෙන්න මේ වායු තුනේ මිශ්‍රණයක් විදිහට තමයි තියෙන්නේ. දැන් ගෑස් ලීක් එකක් වුණොත් අර ගඳ තියෙන වායුව දිහා අපිට දැනෙනවා නහයට අම්මට කිවි මෙන්න මෙහි ගෑස් එක ලීක් එකක් තමයි තියෙන්නේ මේක වහන්න ඕනේ කියලා. ඔය ගෑස් සිලින්ඩරේ ගෑස් එක අරලා තිබ්බොත් එහෙම ගඳක් වෙනවා දෙන්නේ නැති. මේ වායුන් දෙකේම නෙමෙයි අර අමතරව එකතු කරලා තියෙන්නේ. වායු බිඳු තමයි ගඳ දෙන්නේ. හරි. අපි ඒ ලෙවල් වලට එන්න අපි බලන්න ආසාව කරමු. හරි. ඊට පස්සේ ඇමෝනියා. ඇමෝනියා බලමු. ඇමෝනියා ඉලෙක්ට්‍රික්. නයිට්‍රජන්ගේ තියෙන 2.5. අපි බාහිර ශක්ති මට්ටම විතරයි අඳින්නේ. ඉතින් අභ්‍යන්තරේ හොයන්නේ නැහැ නේ කියලා වැඩක් නැහැ. මේ හින්දායි බාහිර එකේ විතරක් අඳින්නේ. වැඩ ටික දෙන්නේ බාහිර එකේ නිසා. 2.5. මම යාගේ ඉලෙක්ට්‍රෝන පහ ඔය විදිහට කොහොමද දාන්නේ? ඇමෝනියා කියන්නේ H3 හයිඩ්‍රජන් 3 දෙනෙක්. දැන් මෙයාට ඉලෙක්ට්‍රෝන තව 3ක් මදි කියන හයිඩ්‍රජන් 3 දෙනෙක් සම්බන්ධ කරගන්නවා.
ඔන්න ඔය විදිහට. ඉලෙක්ට්‍රෝන මගේ එකක් දෙන්න මගේ එකක් දෙන්න කියලා අවුල තියාගන්න. හයිඩ්‍රජන්ටත් ඉතින් හොඳයි. හයිඩ්‍රජන් එකේ ඉලෙක්ට්‍රෝනයක් හම්බ වුණා නම් ඌගේ අවදාන ශක්ති මට්ටම පිළිගන්න. හරි. හයිඩ්‍රජන් එකක් හම්බ වුණා නම් ඇති හයිඩ්‍රජන් වල තුන් දෙනාම අර එක එක ගන්නවා. උන් තුන් දෙනා ස්ථායි වෙනවා. මෙයාවත් එක එක දීලා අරුවත් ස්ථායි කරනවා. හරි. සහජීවී බන්ධනය. සහජීවී සංයෝගය. හරි. සහජීවී සම්බන්ධය. දෙන්නම වාදේ. එතකොට මේක විශ්ලේෂණය කරන්නේ. chemistry. ඉතින් මේක දැන්. හරි එතකොට ඒ ටික හරි. ඊට පස්සේ ආයනික සංයෝග සහ සාධාරණ සංයෝග වල ಗುಣ දෙක බැගින් ලියන්න. හරි. ආයනික සංයෝග වල හා සහසම්මිල සංයෝග වල ಗುಣ. එහෙනම් අපි මෙහෙම බෙදා ගමු නේද? ආයනික සහසම්මිල දෙකම එකපාර ලියමු. අපි මේ පැත්තට දාමු ආයනික කියලා. මේ පැත්තට අපි දාමු සහසම්මිල කියලා. सामान्य में आयनिक बंधन वल द्रवांक तापांक वेड़ी द्रवांक तापांक वेड़ी ये मोनोद द्रवांक तापांक वेड़ी वेන්නේ කියලා අපි පාඩම ඉගෙන ගත්තී කතා කරලා. හරි. එහෙනම් සාධාරණ සංඥාව වල මොකද වෙන්නේ? द्रवांक तापांक අඩුයි. හැබැයි මේ ඔය බැලිස්ට්‍රියෝ කියලා જાතියක් තියෙනවා. ඒක සහසංයෝජයි. ඒ වගේ द्रवांक तापांक සහසංයෝජ වලටත් වඩා වැඩි අයිනික වලටත් වඩා වැඩි. මේ දෙගොල්ලන්ටම වැඩි වෙන්න තව සෙට්යක් ඉන්නවා. හරිද? ඒක සහසංයෝජ වලින් තමයි හැදෙන්නේ. මේ බහුරූපී ආකාර දැලිස් කියලා සමපරමාණුක දැලිස් කියලා. ඔය දැලිස් කියන සෙට්යක් තියෙනවා දියමන්ති. කාබන් නෝ කතන්දර. උන් ටික යනවා. ඔය සහසංයෝජ දෙක කරනවා. අපි තුල සහසංයෝජ ගත්තොත් අයිනික වලට වඩා द्रवांक तापांक අඩුයි. හරිද? ඊට අමතරව ඔයාලා දන්නවා අයිනික සංයෝග වලින් මොකද වෙන්නේ? කරන්ට් එක යනවා. හැබැයි මෙහෙමයි. අයිනික සංයෝග දැන් ලුණු කැටයක් හිතන්න. නිකන් බැටරියක් තියෙනවානේ. බැටරියක් තියෙනවා. මේ බැටරියට ඔයා වයර් එකක් ගන්නවා. මේ පැත්තෙන් වයර් එකක් ගන්නවා. මෙන්න මෙතෙන්ට බල්බ් එකක් ගන්නවා. මෙහෙම බල්බ් එක ගහුවොත් මොකද වෙන්නේ? මේ බැටරිය charge එක තියෙන බැටරිය නම් බල්බ් එක පත් වෙනවා. හරි. ඊට මෙන්න මේ වයර් එක මෙන්න මේ විදිහට දෙකම මැදින් කපලා ඔයා මෙතෙන්ද ගහනවා ලුණු කැටයක් තියනවා කියනවා. හරිද? ඔන්න ඔයා දැන් කියනවා ආයනික සංයෝගයක් තිබ්බ මේ වයර් එක. මේ ආයනික සංයෝගය හරහා විද්‍යුතය ගෙනියනවා නම් මොකද වෙන්නේ? ඔන්න මේ ලුණු කැටේ හරහා ගෙනිහිල්ලා මේ බල්බ් එක පත් වෙන්නේ. හැබැයි මේක වෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ ආයනික සංයෝගයක් කරන්ට් එක ගෙනියනවා කිව්වොත් වැරදි. හරිද? බල්බ් එක වත් කරලා බලන්න වත් වෙන්නේ කියලා වත් වෙන්නේ. ඒකයි අර බැටරිය වල ලුණු බෙදෙනවා කියලා වැඩක් කියන්නේ. බාහන බැටරිය වල බයික් වල ගලවලා ලුණු කඩනවා කියලා එකක් කරනවා. හරි? ලවණ බැඳිලා තියෙන ආයනික සංයෝග බැඳිලා තියෙන. හරිද? ඒවා තියෙද්දි හරියට වැඩ කරන්නේ නැහැ. හරි ඔය කන්ටැක්ට් ක්ලීනර්ස් කියලා දාගෙන මේ එහෙම තියෙනවා. හරි. මේ ලුණු කැටයකින් වගේ කරන්ට් එක ගෙනියන්නේ. එහෙනම් කොහොමද ගෙනියන්නේ? එක්කෝ මෙන්න මේ ලුණු කැටේ වතුර එකක දාලා දිය කරන්න ඕනේ. වතුර එකක දාලා දිය කරලා හිතන්නකෝ මේ වයර් එක මේ පැත්තට ගැහුවා. මේ වයර් එක මේ පැත්තට ගැහුවා කියලා. ඔයා මේකට දානවා ලුණු වතුර. එහෙනම් දැන් මොකද වෙන්නේ? බල්බ් එක පත් වෙනවා. හරිද? එතකොට බල්බ් එක පත් වෙනවා. කියන්නේ ලුණු ද්‍රාවණය ආයනික සංයෝගය ජලයේ දිය කරලා හදා ගන්න ද්‍රාවණයකින් විදුලිය ගෙනියනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් ලුණු කැටේ රත් කරලා කවදා හරි දිය කරනවා. අයිස් කැටේ දී වෙනවා වගේ. හරිද? අයිස් කැටේ දෙන්න සංසිඳු බිඳුවෙන් දිය වුණාට ලුණු කැටේ ඔය 2000 ගානකට කොහෙද දෙන්න දිය වෙනවා 2300 මොනවද දිය. එතනතර 2300 විතර රත් කරලා පස්සේ රත් කරලා දිය කරනවා. ඒ කියන්නේ කොට කියනවා විලීන ද්‍රාවණය කියලා. ලුණු කැටේ රත් කරලා දිය කරලා මේකට දැම්මා කරන්ට් එක ගෙනියනවා. හරිද? ජලීය හෝ විලීන ද්‍රාවණයක්. ආයනික සංයෝගයක ජලීය ද්‍රාවණයක් හෝ විලීන ද්‍රාවණයක් විද්‍යුතය සම්නයනය කරයි. මුංගි ගෙනියන්නේ නැහැ. හරි. ජලීය හෝ විලීන ද්‍රාවණ විදුලිය සම්නයනය කරයි. මේ පැත්තේ හැම දෙයක් වෙන්නේ නැහැ. හරි. ආයේ මෙයාලා ලියන්න පුළුවන්. මෙයාලා හදනවා දෙලිස් view. ජාල view සාධක. හරි. ඒක පාඩම ඉගෙන ගමු. මෙයාලා ගිහිම ජාලයක් ජාල විදිහට නැහැ. තව ඉතින් විවිධ දේවල් ලියන්න පුළුවන්. හරි. තව විවිධ දේවල් ලියන්න පුළුවන්. ඔය වගේ පහක් විතර ගණන් ගත්තාම ඇති. හරි. තව වලට ඉතින් කැමති ඒවා වෙනස් කරලා ලියා ගන්න පුළුවන්. මෙයාලා ජලයේ දිය වේ, පර්ව ජලයේ දිය වෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්. ඔය වගේ දේවල් තියෙනවා. හරි. හරි ඒකයි. ඊට පස්සේ අපි යනවා කාබන් 4 වෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍යය.
එහි වැඩි ද්‍රවාංකයක් සහ තාපාංකයක් ඇති. ඒ ඔන්න මේ ජාල වියෝග කතන්දරේ යන්නේ මේ ඉගෙනගෙන ඇති කියලා හිතට කරන්න නැත්නම් පාඩම ඉගෙන ගත්තී අස්සන්න බලන්න ඕක ගන්න. ඊළඟ වීඩියෝ දෙකේ පාඩම ගැන දාලා තියෙනවා. හරි. කාබන් ඇයි විශාල ද්‍රවාංක තාපාංක තියෙන්නේ කියලා. කාබන් ලා තව කාබන් වලට බැඳිලා මිලියන් එකක් වගේ ගත්තාම එක කාබන් කෙනෙක් තව කාබන් 4කට බැඳෙනවා. ඒ කාබන් කෙනෙක් තව කාබන් 4කට බැඳෙනවා. එයා තව 4කට බැඳෙනවා. ඔන්න ඔය විදිහට ලොකු ව්‍යුහ හදනවා. ලොකුවට ව්‍යුහ දියමන්ති වල ව්‍යුහ. දැන් මිලියන් වල තව ඔය වගේ ව්‍යුහයක් තියෙනවා. හරිද? එයාලා බැඳිලා එන්න විශාල සංයෝග හදනවා. හරිද? අන්නේ හදන සංයෝග වල ප්‍රවාහක තාපාංක වේගය. හරිද? එහෙනම් කියන්න තියෙන්නේ මේ කාබන් නැත්නම් ඊට යට කාණ්ඩ ඉන්න සිලිකන් මේ හතරවෙනි කාණ්ඩේ මූල ද්‍රව්‍ය විශාල ජාල ව්‍යුහ සාධනය. මෙම ජාල ව්‍යුහ වල ද්‍රවාංක තාපාංක ඉතා ඉහළට යනවා. හරි ඒක තමයි ලියන්න තියෙන්නේ. අපි ඒක ඒ වෙලාවට කතා කරමු. හරි. ඊගොඩ කියන 8 MCQ එකක් කියන්නේ බහුවර්ණය. දියමන්ති සහ ග්‍රැෆයිට් පිළිබඳව වඩා නිවැරදි වගන්තිය වන්නේ. එකිනෙකට වෙනස් මූල ද්‍රව්‍ය දෙකකි. දියමන්ති ග්‍රැෆයිට්. දියමන්ති කියන්නේ දියමන්ති. කාබන්ගේ බහුරූපී ආකාරය. දියමන්ති. කාබන් විතරමයි දියමන්ති වල තියෙන්නේ. මිනිරම් වල තියෙන්නේ කාබන් විතරමයි. ව්‍යුහය වෙනස්. ඒ කියන්නේ බැඳිලා තියෙන විදිය වෙනස්. මේ දියමන්ති වල ගත්තොත් 4කට බැඳලා තියෙනවා මේ ඇඳ වගේ. මිනිරම් වල කාබන් පරමාණු තව කාබන් 3කට බැඳිලා තියෙනවා. මේ විදිහට තමයි ඒක යන්නේ. හරි. ව්‍යුහ වෙනස්. එතකොට මේක එකිනෙකට වෙනස් මූල ද්‍රව්‍ය දෙකකින් නෙමෙයි. එකිනෙකට වෙනස් සංයෝග දෙකක්. හැබැයි දෙකේම තියෙන කාබන් විතරමයි. හරිද? ඒකට එකිනෙකට වෙනස් මූල ද්‍රව්‍ය දෙකක කිව්වොත් වැරදි. එකිනෙක වෙනස් සංයෝග දෙකක කියන්නේ හරි. හරි. ඒක ගොඩක් දුරට හරි. හරි. එකිනෙකට වෙනස් සංයෝග දෙකක. ඊට පස්සේ තුන. එකම මූල ද්‍රව්‍ය බහුල කියන මේක මේ වැරදිලා බහුරූපී ආකාර දෙකක. ඒකත් හරි. බහුරූපී ආකාර දෙකක එක හරි. එක මූල ද්‍රව්‍ය සමස්ථානික කියන්නේ එහෙම නෙමෙයි. සමස්ථානික කියන්නේ එකම ප්‍රෝටෝන ගන්න තිබෙන නියුට්‍රෝන වෙනස් වෙනවා. එහෙම නෑ. කාබන් වල නම් කාබන් වල තමයි ඉන්නේ මේ වගේ. මේ එකම මූල ද්‍රව්‍ය සමස්ථානික ආකාර දෙකක් නෙමෙයි. එතකොට මේකේ මේ දෙක තුන කියන දෙකම හරි මේක වඩා ගැලපෙන බෙල්පුත තුන. ඔයාලා දීලා තියෙන හින්දා ලෙවල් එකෙන් වගේ ළමයි බැලුවොත් මේක දෙකක් හරි. නමෙදෙන්නක සහසංයුග සම්බන්ධයෙන් සත්‍ය වගන්ති. ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීම සහසංයුග සංයෝග ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගන්න. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම පිට කිරීම කරන්න ආයනික සංයෝගවල එකෙක් ලබා ගන්නවා අනික පිට කරනවා නම් ඒක ආයනික සංයෝගයක්. එතකොට එක සහසංයුග දෙක. ඊකට ප්‍රෝටෝන හවුලේ තියාගන්න බෑ උනේ 80 නේ. දෙකම සංයෝග හදන්නේ 3 4 හදන්නේ. සහසංයුග සංයෝග සම්බන්ධයෙන් නියමිත ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීම මෙතන තිබුණා ආයනික සංයෝග සම්බන්ධයෙන් සත්‍ය මොකක්ද කියලා. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම පිට කිරීම සිදු කරයි කියන උත්තරය තමයි ගැලපෙන්නේ. ඊගොඩ එනවා 10ට. 10ට මම ලක්ෂණ කතාවක් කියන්නම්. 10. මේ 10 වෙනි ප්‍රශ්නේ ඔයාලට දීලා තියෙනවා මේකේ ආයනික සංයෝගයි සහසංයුග සංයෝගයි අඳුර ගන්න කියලා. මේක ගොඩාක් ළමයි දන්නේ නැහැ. පළවෙනි ආවර්තිතාව වගේ ප්‍රශ්නේ නෝනේ. නිකන් මේ ආවර්තිතාව වගේ මූල ද්‍රව්‍ය ටිකදී කොහොම කියලා දාලා ප්‍රශ්නේ ඉන්නේ. ඊට දැක්කන්නේ ආවර්තිතාව වගේ මූල ද්‍රව්‍ය දෙකදී ඒවා අදාළ තැන් වල දක්වා ඇත. මෙන්න මේ හරිය C කියලා එකක් තියෙනවා මේ හරිය C A කියලා එකක් තියෙනවා මේ හරිය B කියලා එකක් තියෙනවා. B හා C සංයෝජනය වීමෙන් සෑදෙන්නේ ආයනික සංයෝගයක්ද සහසංයුග සංයෝගයක්ද කියලා අහනවා. A හා C සෑදීමෙන් සෑදෙන්නේ ආයනික සහසංයුගම් කොහොම අහනවා. ඔය අහන ප්‍රශ්නෙට උත්තරේ ගන්න තමයි මම දැන් මේ කියලා දෙන්නේ. මේක හොඳට බලා ගන්න. මේක හොඳට බලාගත්තොත් ඔය ප්‍රශ්නේ අනිවාර්යෙන් කොට දාන්න පුළුවන්. සහ මේ 10 වෙනි එක ගන්න තමයි. හරි. හොඳට බලන්න. හරිද? ආවර්තිතාව වගේ දැන් ළමයි දන්නවා හයිඩ්‍රජන් හීලියම් මේක මතක නැත්නම් මට කමෙන්ට් එකක් විදිහට දාන්න ඕන මේක මතක තියාගන්න කවිය කියන්න හරි කවියක් තියෙනවා හයිඩ්‍රජන් හීලියම් නිලි නෙමෙයි ලීනා බේබි බේමේ අඩල නයි කොම පැලේ නෙගල නංගි මගේ අල්ල නංගිගේ අල්ල ඉබල ඔන සමසන් කෙල්ල ඔනෙක් උන්නේලා තියෙනවා හරි ඒ තියෙන අවස්ථාවවලදී පොටෑසියම් කැල්සියම් එතනින් තව දේවල් තියෙනවා ඒක දැනගන්න ඕනේ මේවා මෙහෙම දිහා හරි
ඔයව දැනගන්න ඕනේ මෙයාට පැත්ත තියෙනවා. කොහොමද තියෙන්නේ? එන්න අර තියෙනවා ඔයව දැනගන්න ඕනේ. ඔයා දැන් මෙන්න මේ ටික දැනගන්න හැබැයි. මේ හයිඩ්‍රජන් මෙතන තිබ්බට හයිඩ්‍රජන් මෙතන ඉන්න ඕන එකක් නෙමෙයි. හයිඩ්‍රජන් මේ වෙනම ඉන්න ඕනේ. ඒක ඌව දාන්න දැනක් නැති හින්දා තමයි මෙතෙන් දාලා තියෙන්නේ. ඒක තමයි පළවෙනිම කතාව. හරි. ඊට පස්සේ ඔයා මෙන්න මෙහෙම 1 2 දෙකක් ගණන් කරලා මෙන්න මෙතනින් ගහන්න ඉතින්. ඊට පස්සේ මෙන්න මෙහාට ඉර ගහලා මෙහෙට ගහන්න ඉතින්. ආයෙ මෙහාට යනවා නම් මොකක් පඩිපෙළ වගේ යනවා. හරි. ඔහොම යනවා යට යන්නේ. හරි ඒක හිතන්න ඕනේ. දැන් ඔයාට තියෙන්නේ මේ ටිකනේ. ඔයා මෙන්න මෙහෙම දෙකක් ගණන් කරලා ගහන්න ඉතින්. ඊට තුනක් ගණන් කරලා ගහන්න ඉතින්. මේ හරිය ඔහොම ගිහිල්ලා මෙන්න මේ පැත්තේ තියෙන්නේ ලෝහ. මේ පැත්තේ ඉන්නේ කිරි. හරි. මේ පැත්තේ ඉන්නේ ලෝහ. හරි. මේ පැත්තේ ඉන්නේ ලෝහ. මේ දෙකට වෙලේ මේ පැත්තේ මේ පැත්තේ ඉන්නේ අලෝහ. ගෑන. අලෝහ. හරි මේ පැත්තේ ඉන්නේ ලෝහ. මේ පැත්තේ ඉන්නේ අලෝහ. දැන් ඔන්න ඔය ටික මතක තියාගන්න. දැන් ඔයාගේ නියුවත් ක්ලෝරින් කියන්නේ ලෝහයක්ද? නෑ. වැරදි. නයිට්‍රජන් ලෝහයකි? වැරදි. නයිට්‍රජන් අලෝහයකි? හරි. හරි. ඔයාලා මෙන්න මේක දැනගන්න ඕනේ. ඔකට කියන්නේ පීයකට බෙද නැත්නම් පඩිපෙළ කියලා. හරි. පඩිපෙළ බෙද තව ඉස්සරහට ගහගෙන ගිහින් හරි දේව වලට වැඩන්නේ. දෙකක් අරගෙන මෙහෙම ගහනවා. හරි. එතකොට මේ පැත්තේ ඉන්නේ පඩිපෙළෙන් මේ පැත්තේ ඉන්නේ ලෝහ, පඩිපෙළෙන් මේ පැත්තේ ඉන්නේ අලෝහ. මෙන්න මෙතන ඉන්නවා මේ පඩිපෙළට මෙහා පැත්තේ. මෙන්න මු. හරි. දැන් මේ ලෝහ, මේ අලෝහ. ඒකවල ලෝහ අලෝහ වෙන තැන. සීමාවෙ ඉන්නවා කියලා මුන් උපයෝගුණී හරි. බෙරිලියම්, ඇලුමිනියම් මුන් දෙන්න උපයෝගුණී හරි. සහ මේකේ තව තියෙනවා. ඔය හිතන්න ඕනේ. ඒ කියන්නේ ලෝහ අලෝහ වෙන මැද්දේ ඉන්නවා. කවුද උපයෝගුණී කප්පිය. මේව උපයෝගුණී. බෙරිලියම් උපයෝගුණී, ඇලුමිනියම් උපයෝගුණී. උපයෝගුණී කියන්නේ අම්ල ගුණක් කියනවා බස්. හිතන්න හරි. ඔය ටික උපයෝගුණී. හරි. ඒගොල්ලෝ තියාගන්න. ඒක වැඩි වැඩකුත් නැහැ. උපයෝගුණී හරි එකම මත ගන්න. ඒක හිතන්න ඔය ගමතක කරලා දෙන්න. දැන් ඔයා දන්නේ ලෝහය අලෝහය පැත්ත විතරයි. හරි. ලෝහය අලෝහය පැත්ත විතරයි. එහෙම විතරක් තියාගත්තොත් කමන්නේ නැහැ. හරි. උපයෝගුණී ටිකක් අමතක කරලා කියලා කියනවා. ලෝහය අලෝහය. හරි. දැන් මෙන්න මේකයි ඔයාලා මතක තියාගන්න ඕනේ. මේ හොඳ පොයින්ට් එක. මෙයාලා එකතු වුණොත් හැදෙන්නේ අයනික සංයෝග. ඒ කියන්නේ ලෝහයකුයි අලෝහයකුයි එකතු වුණොත් හැදෙන්නේ අයනික සංයෝග. අපි හිතමු දැන් මෙතන තියෙනවා සෝඩියම් නේ. සෝඩියම් කියන්නේ මේ පැත්තේ ඉන්න එක. ක්ලෝරින් කියන්නේ මේ පැත්තේ ඉන්න එක. NaCl කියලා තිබ්බොත් මොකද වෙන්නේ? අයනික සංයෝග. ඊගොල්ලෝ සෝඩියම් ඉන්නේ මේ පැත්තේ. ඔක්සිජන් ඉන්නේ මේ පැත්තේ නේ. සෝඩියම් හේ ඔක්සිජන් අතර හදන්න පුළුවන් Na2O කියලා එකක්. මොකද්ද අයනිකද සහ සංයුතියද? අයනික. හරිද? මේ පැත්තයි මේ පැත්ත අතර හැදුවොත් අයනික. හරිද? ආය මැග්නීසියම් ක්ලෝරින් අතර හදන්න පුළුවන් MgCl2 මොකක්ද වෙන්නේ? අයනික. ලිතියම් ක්ලෝරින් එක හදුවා කියලා හිතමු. එහෙනම් අයනික. මේ පැත්තයි මේ පැත්ත අතර හදනවා නම් අයනික. හරි. ඒක සහසම්ජ වෙන්නේ කවුද? කියන්නේ මේක අර පිරිමි ගෑණි අතර සම්බන්ධයක් වෙනවා නම් ඒක අයනිකද කියලා. ගෑනු අතර හරි. පිරිමි අතර හරි දිනවා නම් ඒකට කියන්නේ සහසම්ජයි කියලා. කවුල තියාගන්න තීරණයක් කරනවා. හරිද? කවුල තියාගන්න තීරණයක් කරනවා නම් ඒව සහසම්ජය කියන්නේ. හදනවා ක්ලෝරින් එක. එයා අයත් එක්කම Cl එහෙනම් මොකද්ද ඒක සහසම්ජය. ඒක කතාව දෙගන්නේ සහසම්ජය. සල්ෆ ඔක්සිජන් එක SO2 සහසම්ජය. හරිද? ෆොස්ෆරස් ඔක්සිජන් එක P2O5 මොනවාද මේ සහසම්ජය. කාබන් ඔක්සිජන් එක CO2 සහසම්ජය. හරි. ඔන්න ඔය වගේ. එයාලා අතර හදනවා නම් ගෑනු අතර තියෙනවා නම් මේක සහසම්ජය. සහ පිරිමි පිරිමි අතර ඒවත් තියෙනවා. ඒක ඔයාලා දන්නේ නැහැ. Na2 කියන වායුවක් තියෙනවා. හරිද? මේවත් සහසම්ජය. හරි. බන්ධනේ සහසම්ජය. හරි. දැන් එහෙනම් දැනගන්න ඕන මොකක්ද? පීයකට බෙල දැනගත්තා. පීයකට බෙල ගන්න දැනගත්තා. ඒකට පීයකට බෙලෙන් සෝඩියම් ලගේ පැත්තේ ඉන්නේ ලෝහ. ක්ලෝරින් ලගේ පැත්තේ ඉන්නේ අලෝහ. මේ දෙක දැනගත්තා. ලෝහයක් අලෝහයක් එක්ක සම්බන්ධ වෙනවා නම් ඒක අයනික බන්ධනයක්. ලෝහයක් එක්ක හෝ අලෝහයක් එක්ක සම්බන්ධ වෙනවා නම් ඒක අයනික බන්ධනයක්. මේ දවස්වල අපේ කාලේ ඕවා අපිට තේරුන්නේ නැහැ. අපි කියනවා අමාරුයි මොකද තේරුම් ගන්න. දැන් ඔයාලට ඔක තේරුම් ගන්න උදාහරණ දැන් හින්දා තියෙනවා හින්දා වැඩේ ලේසි. හරි. එහෙනම් ඔබයි තියෙන කතන්දරේ
එහෙනම් මේ යට තියෙන සංයෝග සෙට් එක අපිට කියාගෙන යන්න පුළුවන්. හරිම ලේසි. හරිද? ෆයින් එක මොනවද? සහසංයෝජ මොනවද කියලා එහෙනම්. පළවෙනි බලන්න NA CL නේ. NA ඉන්නේ මෙතන, CL ඉන්නේ මෙතන. මේ පැත්තයි මේ පැත්තයි නම් අයින් කරේ. MgO ඉන්නේ මේ පැත්තේ, O ඉන්නේ මෙතන. මේ පැත්තේ මේ පැත්තයි නම් අයින් කරේ. H2O දැන් හයිඩ්‍රජන් කියන්නේ මෙහෙක කියලා ගන්න එපා. හරිද? මම කියවන හයිඩ්‍රජන් අර තැන වැරදිලා මෙතන ඉන්නේ කිව්ද? හයිඩ්‍රජන් මේ පැත්තේ. H2O මොකද වෙන්නේ? සහසංයෝජ. හරි. CO2 කාබනීය ඔක්සිජන්. අලෝහ. සහසංයෝජ. KBr K ඉන්නේ මෙතන. Br කියලා එකක් ඉන්නවා මෙතන. ඒක නම් මේ මම අතින් වැරදිලා දෙන්න තියෙනවා. ඒක දැනගන්න ඕන එකක් නෙමෙයි. Br කියලා එකක් මෙතන ඉන්නවා. ඒකත් අයින් කරයි. NH3 නයිට්‍රජන් උයි හයිඩ්‍රජන් මොකද වෙන්නේ? සහසංයෝජ. CaCl2 මේ දෙන්නේ කැල්සියම්. මේ ඉන්නේ Cl. මේ ඉන්න අයින් කරයි. CH4 කාබනෝයි හයිඩ්‍රජන් මේ පැත්තේම කට්ටිය. එහෙනම් මොකද? සහසංයෝජ. Na2O මේ පැත්තයි. අයින් කරයි. HCl ඒ පැත්තේ. HCl සහසංයෝජ. KCl K මෙතන Cl මෙතන. අයින් කරයි. MgCl2 කොහොමද තිබ්බද මොකද? නෑනේ. මොකද MgCl2 මොකද වෙන්නේ? අයින් කරයි. ලෝහ. CaO කැල්සියම් ඔක්සිජන්. එහෙනම් මොකද වෙන්නේ? කැල්සියම් ඔක්සිජන් අයින් කරයි. ඇලුමිනියම් ඔක්සිජන් Al2O3. ලෝහයකුයි අලෝහයකුයි. ඇලුමිනියම් ලෝහයක් කියන එක අවුල් නෑනේ නේ. දැකලා තියෙනවනේ මැටි වලන් ඇලුමිනියම් වලින් හදලා තියෙන උදේගුණි තමයි වුණොත්. ලෝහයක්. ලෝහේ අලෝහේ එකතු වෙලා හදුනහම අයනික එකක් තියෙන Al2O3 අයනික. H2S හයිඩ්‍රජන් වි සල්ෆර් අයනික. SO2 SO3 සල්ෆර් ඔක්සිජන් සහසංයෝජ. CO සහසංයෝජ. NO2 කියන්නේ එතනමයි නේ. මෙයාලා සහසංයෝජ. ඔක තමයි එතන තියෙන කතාව. ඔය එතන කියන තාකේ මේකම මතක තියාගත්තේ නැත්නම් මේක ඇල්ලුවත් මතක තියාගන්න. මේක වටිනවා. හරි. එහෙනම් අදට අපි සමගමු ඊගාව වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. හරි. හැමෝටම